තමාට අයත් සුභෝපභෝගී බස් රථ මොනරාගල කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ 3.5ක අල්ලස් මුදලක් ලබාගත් බව බැකෝ සමන් අනාවරණය කර තිබේ. ඒ අනුව එම සභාපතිවරයා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඉදිරි සතියේදී බස්නාහිර උතුරු පළාත් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය. කේල්බද්දර පද්මය සමග ඉන්දුනීසියාවදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තා මේ වන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි. ඔහුට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුතු සුභෝපභෝගී බස් රථ දෙකක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පසුගියදා සමත් වුණේ ඒ අනුවය. ඔහු හෙළිකර ඇත්තේ මෙම බස් රථ දෙකෙන් එකක් කොළඹ මොනරාගල මාර්ගයේ ධාවනය සඳහා බලපත්‍රයක් සකස් කර ගැනීම වෙනුවෙන් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් තමාගෙන් රුපියල් ලක්ෂ 3.5 බැගින් අල්ලස් මුදලක් මාසිකව ලබාගත් බවය. එම බලපත්‍රය ඉකුත් මාර්තු මාසයේ කල්විගත් වී ඇති අතර එහිදී හිටපු සභාපතිවරයා බැකෝ සමන්ගේ පාර්ශවය දක්වා ඇත්තේ ප්‍රශ්නයක් වුණොත් මම බලා ගන්නම් බස් එක දුවන්න යනුවෙනි. බැකෝ සමන් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ මස්සිනා මෙම මුදල් ගනුදෙනු සියල්ල සිදුකර ඇති අතර ඒ අනුව පසුගිය මාසයේදීද හිටපු සභාපතිවරයාගේ ගිණුමට එම මුදල් බැර කර ඇති බව සඳහන්ය.